හායි කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයාලා ඔක්කොම ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ මගේ ජීවිතේ ලියපු අන්තිම exam එක මම කොහොමද ලිව්වේ කියලා. මෙන්න මේ විදිහට තමයි මේ මාසේ පටන් ගත්තේ. ස්ටඩි ලීව් එකේ නම් මං විතරයි රූම් එකේ හිටියේ. රූම් එකේ අනිත් තුන් දෙනාම ගෙදර ගිහින් තමයි හිටියේ. නාලා කරලා එහෙම ලෑස්ති වුණේ පාඩම් කරන්න තමයි. මේ බලන්නකො මේක තමයි අපේ ටයිම් ටේබල් එක. හරියටම මාසයකට කිට්ටුව තියෙනවා එක්සෑම්. මම මේ පාරේ සබ්ජෙක්ට් 11ක් ලිව්වා. දැන් ඉතින් පාඩම් කරන්න පටන් ගත්තා. මෙහෙම ඉතින් මේ මාසෙම මේ ටිකටම ගෙවුනේ මෙන්න මේ විදිහට. ගොඩක් වෙලාවට නිදා ගන්නකොට රෑ 2-3 වෙනවා. කොච්චර වුණත් ඉතින් මම පාඩම් කරන්න එපා මේ ටික. මෙතන නම් තියෙන මම ෆැකල්ටියට ගියපු වෙලාවක ගත්ත වීඩියෝස් වගේක්. දැන් ඉතින් මේ ලෑස්ති ආයෙමත් පාඩම් කරන්න පටන් ගන්න. මේ බලන්නකො කවුද ඇවිත් ඉන්නේ කියලා. මේවා බලන්නත් යන එක ඉතින් මිස් කරගන්න බෑනේ. තව අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්නත් අපි අමතක කරේ නෑ. ඒ වගේම එයාගෙන් හම්බුණු රසම රස ට්‍රීට් එක ගන්නත් අපි අමතක කරේ නෑ. මේ විදිහට ටික ටික දවස් ගෙවනකොට එක්සෑම් එකත් ටික ටික ඉවර වෙන්න පටන් ගත්තා. එක්සෑම් පටන් ගත්තාම එක්සෑම් එක ඉක්මනට ඉවර වෙනවා. පටන් ගන්නකන් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. හිමීට මේ විදිහට එක්සෑම් ටික ඉවර වුණා. ඒ වගේම මහන්සි. ඒ වගේම මේ දවස් ටිකේ පාඩම් කරන්නම නියම කාලගුණයක් තමයි හොස්ටල් එකට තිබුණේ. දවසේම වැස්ස දවසුත් තිබුණා. ඒත් ඉතින් පාඩම් කරා. දවස් ටික මේ වගේ හෙමින් ගෙවිලා ගියේ මෙන්න මේ විදිහට තමයි. කොච්චර රෑ වුණත් මම වැඩ. මෙන්න මෙතන තියෙන වීඩියෝස් වලින් නම් මම අරන් ඇවිත් තියෙන අපේ හොස්ටල් එකේ තිබුණු ෆන්ක්ෂන් එකක්. අපි ඒකටත් ගිහිල්ලා ඒකේ නටුම් මෙහෙමත් බලලා කාලා බීලා තමයි ආවේ. හොස්ටල් දෙකක් තියෙනවා. එක හොස්ටල් එක එහා පැත්තේ කෙළවරේ තමයි මේක තිබුණේ. බලන්නකො මෙතන ගොඩක් එක්සෑම් ඉවර වුණා මේ කාලේ වෙනකොට නම්. ස්ට්‍රෙස් එකෙත් උඩටම මට්ටමට ඇවිල්ලා තිබුණේ. එක්සෑම් ටික ඉවර වෙලා ඉවර වෙගෙන යනකොට මේ බලන්නකෝ දැන් නම් භාගයටත් වඩා ඉවරයි. තව මට 2යි එක්සෑම් ලියන්න තිබුණේ මේ වීඩියෝස් එක ගන්නකොට. ඒ වගේම දන්සල් වඳින්නත් ගියා අපි. ඒව නම් අතහරින්නේ නෑනේ. කොච්චර එක්සෑම් තිබුණත් මෙන්න මේ දන්සල් ටික තමයි අපි මමයි මගේ යාළුවෝ ටිකයි ගියේ. ඒ වගේම පන්සල් ගියා. මේ තියෙන වීඩියෝස් ටික ඔක්කොම වෙසක් දවසේ ගත්ත ඒවා. වෙසක් දවසේ ගෙදර යන්න බැරි වෙච්ච හින්දා හොස්ටල් එකේනේ හිටියේ. මේ බලන්නකො හොස්ටල් එකේ ලස්සන. ගෙදර ගියේ නෑ කියලා අඩුවක් ඇත්තටම දැනුන්නේ නෑ. වෙසක් ඉවර වෙනවත් එක්කම අපේ එක්සෑම් ටිකත් ඉවර වුණා. මේ තියෙන්නේ අපේ එක්සෑම් එක ඉවර වෙච්ච දවසේ ගත්ත එකක්. සතුටට වීඩියෝ ගන්නත් බැරි වුණා. ඒ වගේම මේ අපි දෙන්න ගත්ත ට්‍රීට් එක මමයි මගේ යාළුවයි ඉවර වුණාට පස්සේ ගෙදර බලාපු එක තමයි මං කරේ. thank you ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක බලුවට. bye bye.